2026 ජූනි මාසය මේෂ ලග්න හිමියෝට ග්‍රහමාරු කිහිපයක්ම සිදුවන ජීවිතයේ වැදගත් තීරණ සහ වෙනස්කම් රැසකට මුහුණ දීමට සිදුවන කාල පරිච්ඡේදයකි. ජූනි මාසයේ ඔබට ක්ෂණික ප්‍රතිඵල ලැබෙන මාසයකට වඩා අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරන කාලයකි. ජූනි දෙවනි දින බ්‍රහස්පති කටක රාශියට සංක්‍රමණය වීමත් සමග ඔබේ සිතුවිලි සහ හැඟීම් වඩාත් පරිණත වනු ඇත. මාසයේ මුල් භාගයේදී යම් යම් ප්‍රමාදයන් හෝ බාධාකාරී ස්වභාවයන් මතුවුවද මාසයේ මැද භාගයෙන් පසු ඔබේ ආත්ම විශ්වාසය සහ සමාජීය පිළිගැනීම කැපී පෙනෙන ලෙස ඉහළ යයි. රැකියාව සහ ව්‍යාපාර. රැකියා ක්ෂේත්‍රය තුළ මේ මාසයේදී මිශ්‍ර ඵලදායී තත්වයක් පෙන්නුම් කරයි. රැකියා නියුක්තිකයන්ට මාසයේ මුල් දින කිහිපයේදී සේවා ස්ථානයේ වැඩ කටයුතු ප්‍රමාද වීම හෝ ඉහළ නිලධාරීන් සමග sannivedanයේ යම් ගැටලු මතුවිය හැක. නමුත් ජූනි 14 නවසඳ උදාවීමත් සමග නව ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට සහ ඔබේ දක්ෂතා පෙන්වීමට හොඳ අවස්ථා ලැබී. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට ධනාත්මක ප්‍රතිචාර ලැබෙනු ඇත. ව්‍යාපාරිකයන්ට ක්ෂණික ලාභාපේක්ෂාවෙන් අවදානම් සහිත ආයෝජනවලට නොපෙළඹිය යුතුය. ජූනි 21කින් පසු කුජග්‍රහයා වෘෂභ රාශියට පැමිණීමත් සමග ස්ථාවර ව්‍යාපාරික ගනුදෙනුවලින් සහ දිගුකාලීන ආයෝජනවලින් රන් වූ නිශ්චල දීපල වැඩි ප්‍රතිඵල ලබාගත හැක. මූල්‍ය තත්වය. මූල්‍ය පැත්තෙන් ජූනි මාසයේ ඔබට ඉතා වාසිදායක සහ ස්ථාවර කාලයකි. විශේෂයෙන්ම මාසයේ දෙවන සතියේ සිට ආදායම් මාර්ග ශක්තිමත් වන අතර අමතර ආදායම් මාර්ගයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැක. පවුලේ දීපල හෝ පාරම්පරික උරුමයන් පිළිබඳ ගැටලුවලට විසඳුම් ලැබීමට ඉඩ ඇත. කෙසේ වෙතත් විනෝදාස්වාදය සහ අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් වෙනුවෙන් මුදල් වියදම් වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් මාසය පුරාම අයවැය කළමනාකරණය කර ගැනීම වැදගත් වේ. ආදරය සහ සබඳතා. ආදර සබඳතා සහ පෞල් ජීවිතය තුළ මේ මාසයේදී ආකර්ශනීයමින්ම හැඟීම්බර වාතාවරණයක් නිර්මාණය වේ. ජූනි 13 වන දින සිකුරු ග්‍රහයා සිංහ රාශියට පැමිණීමත් සමග සබඳතාවලට අලුත් ප්‍රබෝධයක් සහ ආකර්ෂණයක් එකතු වී. තනිකඩව සිටින මේෂ ලග්න හිමියන්ට තම ප්‍රදේශීන් හෝ හිතමිතුරන් මාර්ගයෙන් අලුත් සබඳතාවලට මුලපිරීමේ අවස්ථා උදා වේ. නිවස, මව්පියන් සහ පවුලේ ඥාතීන් වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්නට සිදු වේ. පවුලේ උත්සව හෝ නැවත එකතු වීම සංවිධානය වීමට ඉඩ ඇත. සෞඛ්‍යය. මේ මාසයේදී ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුතු අංශය වන්නේ සෞඛ්‍යයයි. අධික රැකියා පීඩනය සහ ඉලක්ක සපුරා ගන්නට යාම නිසා ශරීරය අධික ලෙස වෙහෙසට පත්විය හැක. මේ නිසා මාංශ පීශීවල වේදනා, කොන්දේ කැක්කුම හෝ අධික මහන්සිය ඇතිවිය හැක. මානසික ආතතිය සහ නිතර කීන්ති යාම නිසා හිස රදය, බිල්ලී තදගතිය හෝ නින්ද මුයවීමේ ගැටලු මතුවිය හැකි බැවින් සිත සංසුන්ව තබා ගැනීමට භාවනාවක යෙදීම හෝ විවේක ගැනීම ඉතා වැදගත් වේ.